ආයිබෝවන් ඔන්න අදත් ගෙනවා අපේ රටේ ලස්සන පෙන්නන ටිකක් පරණ වීඩියෝ එකක්. මේක 1980 දී 85 දී වගේ රූගත කරපු වීඩියෝ එකක්. මේට අවුරුදු 45කට විතර කලින් වීඩියෝ එකක්. හැබැයි අද තරම් ඒ කාලේ තාක්ෂණය දියුණු නැතත් මේ පරිසරයේ පුදුම නිස්කලංක බවක් මන් දකිනවා. ඒ වගේම මේ මිනිස්සුන්ගේ අව්‍යාජ අහිංසක බවක් මන් දකිනවා. මං හිතනවා ඔයාලටත් එහෙම හිතෙයි කියලා. අන්තිම වෙනකම් බලන්නකෝ මේ වීඩියෝ එක. මේ ලොකු තේ වත්තක් මේ කොහෙ කියලාද හිතන්නේ? මං හිතන්නේ මේ බලංගොඩ පැත්තේ හරි හපුතලේ පැත්තේ හරි වෙන්න ඕනේ. ඔයාට හිතෙන්නේ කොහෙ කියලාද? දැන් අඳුරගත්තා නම් අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. දොළපාරක් එහෙම නැත්නම් ඔයක්. අපේ ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා නගරපද ප්‍රදේශවල එහෙම ඔය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති. ඉතින් එහෙම කෙනෙක් බලනවා නම් ඔන්න දැනගන්න මේ ප්‍රමාණය දියපාරකට තමයි ඔය කියලා හඳුන්වන්නේ. මං හිතන්නේ මේ රත්නපුර පැත්ත වෙන්න ඕනේ. ඔය තියෙන්නේ අපේ රටේ මැණික්. හරියට කළමනාකරණය කළොත් අපේ රට ලෝකේ දියුණුම රටක් වෙයි නේද? බලන්නකො අපේ රටේ තියෙන සම්පත්. මේ පතල් කර්මාන්තය ගොඩක්ම සිද්ධ කරන්නේ රත්නපුර පැත්තේනේ. ඉතින් මේ රත්නපුර පැත්ත වෙන්න ඕනේ. ඔන්න මැණික් ගරනවා. ගරපු ගල් ටික පරීක්ෂා කරනවා. මැණික් තියෙයිද? තිබ්බා නේද මැණික් ගලක්? මේ මැණික් උපදානවා. අපේ රටේ මැණික් වලට ලෝකේ හොඳ ඉල්ලුමක් තිබිලා තියෙනවා. මේ මොකද කරන්නේ? දැන් ඉන්න සමහරු විශේෂයෙන් පොඩි ළමයි එහෙම මේ උපකරණය දැකලවත් නැතුව ඇති. මේ තමයි කුරහන් ගල. ඔන්න ඔය විදිහට තමයි ඉස්සර ගම්වල කුරහන් නැඹරුවේ. දැන් නම් ඉතින් ගොඩක් දුරට ඒ වැඩේ කරන්නේ මැෂින් වලින්. තොටිල්ලත් දැන් අභාවයට යන දෙයක්. දැන් ළමයි නලවන්න නවීන ක්‍රම ඇවිල්ලා තියෙනවනේ නේද? ඔයා එහෙම නැත්නම් ඔයාගේ නංගි මල්ලි එහෙම නැත්නම් ඔයාගේ දරුවෙක් තොටිල්ලේ නලවපු සුන්දර අතීතයක් ඔයාටත් තියෙනවද? ඉස්සර අපේ අත්තම්මලා අම්මලා මිරිස් ගලේ අඹරපු පොල් සම්බෝලේ රස කොහොමද? දැන් නම් ගොඩක් ගෙවල් වල මිරිස් ගල නෑ නේද? මිරිස් ගලත් අභාවයට යනවා. මේක දකිද්දි ඔයාට මතක් වෙන්නේ මොකක්ද? මතකද ඔයාගේ අම්මා එහෙම නැත්නම් අත්තම්මා උදෙන්ම නැගිටලා ලිප ගිනි මොලවන විදිහ?
කුඹල් කර්මාන්තය අපේ රටේ ඈත අතීතයේ ඉඳලම පැවතුන දෙයක්. මොකක්ද මේ හදන්නේ? කලයක්. ඉස්සර ගෙවල් ඇතුළට අද වගේ බට දාලා වතුර අරන් තිබ්බේ නෑ. ඉතින් ගෙදරට ටිකක් ඈත ලිඳකින් මේ වගේ මැටි කලයකට තමයි වතුර ගෙදරට ගෙනෙන්නේ. අම්මෝ මැටි කලයේ වතුරේ තිබ්බ සිසිල මතකද? අද ඉන්න ගොඩක් ගෑනු ළමයින්ට නම් මැටි කලයකට වතුර එකක් උකුලේ තියාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. මේ මහනුවර මැදවල ටැම්පිට රජමහා විහාරය 1755 දී කීර්තිසී රාජසිංහ රජතුමා ඉදිකරපු විහාරයක්. මේ තියෙන්නේ ඒ විහාරයේ තියෙන මහනුවර යුගයට අයිති චිත්‍ර සහ කැටයම්. බලන්නකෝ. එක්දස් 980 විතර අපේ රටේ දීවර කර්මාන්තය අද වගේ එන්ජින් බෝට්ටු තිබිලා නෑ. ඒ කාලේ ගොඩක් තිබිලා තියෙන්නේ රුවල් ඔරු. මේ මොකද කරන්නේ? බුලත් පිටක් කපන ගමන් සීයා බරටම වැඩ. අපි බලන් ඉමු මොකක්ද හදන්නේ කියලා. ෂා පෙන්ඩන් එකක් බලන්නකො ලස්සන. මේ වලල්ලක් නේද? මේ හදන්නේ වෙස් මූණක්. අනිවාර්යයෙන්ම මේ අම්බලන්ගොඩ පැත්තේ වෙන්න ඇති. අපේ රට ඈත අතීතයේ ඉඳලම වෙස් මුහුණු වලට ප්‍රසිද්ධයි. මේ වෙස් මුහුණු පැළඳගෙන නටන නැටුම් බලන්න විදේශිකයෝ හරි කැමතියි. ඔන්න වෙස් මුහුණ හදලා ඉවරයි. අපි බලමුද වෙස් මුහුණ දාගෙන නටන විදිහ. අද කාලේ මේවා දකින්නත් අඩුයිනේ. බෙරපදේට තමයි නටන්නේ.
මේ මොකද කරන්නේ? රෙදි වියනවා නේද? දැන් නම් මේක හරි අමුතු දෙයක් වගේ වුණාට ඉස්සර ඉස්කෝලවලත් ඉගෙනුවා රෙදි වියන හැටි. ඒ ගැන මතක කෙනෙක් ඉන්නවා නම් හැමෝටම දැනගන්න ඒ මතකයේ කමෙන්ට් කරන්නකෝ. ඔන්න ඔහොමයි ඒ කාලේ ලස්සන රෙදි නිර්මාණය කළේ. මේ වීඩියෝ එක බලද්දී ගොඩක් අයගේ මතකය අතීතයට ඇදිලා යන්න ඇති. ඉතින් ඒ ගැන අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න හොඳේ.